අල්ලපු ගෙදර ළමයි කොහොමද නෝන අනාථ වෙන්නේ? ඔය ඉතින් මෙහෙමනේ ඔය චූම් පාංකාරයා උදේ චූන් කියාගෙන එනවා. පාන්දර නෙන්නේ. පාන්දර එන්නේ. ඒක හරි. ඉතින් අල්ලපු ගෙදර නංගි අර හුචක්කුවත් ඇඳගෙන ඉතින් එනවා චූම් පාංකාරයෙන් පාගන්න. පොඩ්ඩක් ඉන්න. මොකද්ද නෝන හුචක්කුව කියන්නේ? කොහොම හුචක්කුව කියන්නේ අර නයිටිය වෙන මොකද්ද? හුචක්කුව කියන්නේ අල්ලපු ගෙදර නංගි හුචක්කුවත් ඇඳගෙන පාන්දර එනවා නම් නිකන් ඔක්කොම ඉන්කමින් ෆ්‍රී වගේ නෑ ෆුල් පැකේජ් එකම ෆ්‍රී. ෆුල් පැකේජ් එකම ෆ්‍රී. දැන් ඉතින් මොකද උනේ අල්ලපු ගෙදර නංගිට? ඉතින් ඒ අල්ලපු ගෙදර නංගි අර චූම්පාංකාරයාගේ ඥාත කතා අහලා අර හුචක්කුවත් ඇඳගෙන ගියාමයි පලාතක නෑ අර ළමයි අනාථ වෙලා ඉතින්. ඒ කියන්නේ චූම්පාංකාරයත් එක්ක හුචක්කුව පිටින්ම ගියා. ඔව්. අප්පට සිරි ඉතින් හිත ගිය තැන මාලිගාව නෙනවන මං හිතන්නේ එහෙනම් දැන් අපේ නංගි චූම්පාංකාරයත් එක්ක නියම චූම් එකේ ඇති. චූම් කෙසේකට ඒකිට පහන් තියාගන්න බැරුව ඉන්නේ. පච්චේ. හැබැයි නෝනලා දිහා බලපුවාම ඒ නංගිලා කැලේ. දැන් බලන්න නෝන හරි වැදගත්කමට ඉන්නවනේ. හැබැයි මට පේන්නේ නෝනත් දිහා හුචක්කුවක් වගේ ඇඳගෙන ඉන්නේ. නෑ මොකද මං හුචක්කුවක් ඇඳගෙන වගේ මිනිහා කැමති හිතා. යකෝ මාර වැඩන්නේ මේක. මං යනවා චූම්පාංකාර. ඒ වුණාට නෝනා ඉතින් මහත්තයා ගැන හිතලා විතරක් මදිනේ. දැන් අපි ගැනත් හිතන්න එපා. මොකද්ද සම්සල ගැන හිතන්නේ? නෑ නිකන් මගේ මට්ටම මගේ ඇහි මට්ටමටනේ මට නෝනව පේන්නේ. ඉතින් මට නිකන් ඇහි මට්ටමට පේන්නේ ඒකයි ඉතින්. දැන් මොකද කරන්න කියන්නේ මට? නිකන් හුචක්කුවක් වගේ පේන්නේ. හුචක්කුව මොකද කරන්න ඕනේ? දැන් නෝනා මට මේ පොඩි බංකුවක් එහෙම හොයාගන්න නැද්ද? බංකුව අපේද රුසි පැත්තේ බංකුව මොකටද බංකුව? නෑ බංකුව උඩට නැගොත් මට ගලින්ම ඇස් මට්ටමේම නෝනව බලා ගන්නවා. නෝනව බලා ගන්න. නෑ ඕනේ ඔය බලන හරිය ඇති ඔහොම නිකන් බලාගෙන. නෑ මම කිව්වේ නෝනලා වගේ වැදගත් තැනකට අපි එනකොට අපි සේල්ස් රෙෆ්ලා හැටියට එනකොට වැදගත් විදියට ආපු හින්දා තමයි අර බෙල් එක තුන් පාරක් විතර ගහලා ආවේ. කොහෙද? ඇයි මේ ගේට්ටුවේ බෙල් එක තුන් පාරක් ගහලා වැදගත් මහතුරු ඔහොම දෙන්නේ? ඉතින් ඕන ගේට්ටුවේ ගහලා තිබුණ විදිහට තමයි මම තුන් පාරක් නාද කළේ. යකෝ තුන් පාරක් කොහෙද ගේට්ටුවේ ගහන්නේ? ඇයි ගේට්ටුවේ සීනුව තියෙන තැන, ඒ කියන්නේ බෙල් එක තියෙන තැනට උඩින් ගහලා තිබුණ තෙවරක් කියලා. තෙවරක් වෙන්නේ කොහොමද? තෙවරක් කියලා ගහලා තිබුණා. ඉතින් මං තුන් පාරක් නාද කළා ට්‍රීන් කියලා. ඊට පස්සේ තමයි වැදගත්කමට ගෙදරට ආවේ. තෙවරක් කියලා ගහලා තිබුණා. මගේ මහත්තයාගේ නම තෙවරක් පෙරමනේ ඒකයි. තෙවරක් පෙරුමද මහත්තයාගේ නම? ඔව් තෙවරක්. හැබැයි උඩ තිබුණේ තෙවරක් කෑල්ල විතරයි. පෙරුම බිම වැටලා තිබුණේ. එහෙමද? ඔව් ඉන්න මං අහුලගෙන එන්න නෑ. ඇයි? එයා ගොඩාක් try කරන උඩට එන්න. එයා බිම හිටපු දෙන්න. ඕනේ. හැබැයි නෝනා. ඔව් දැන් මොකද්ද ජොබ් එක තමයි? ජොබ් එක නෝනා අපි DP කම්පැනියෙන් ආවේ. DP යකෝ මොකද DP එඩියුකේෂන් එකක්? නෑ DP කම්පැනි අපි ඉලෙක්ට්‍රික් බඩු ඉලෙක්ට්‍රොනික බඩු ඕනම ගෙදරකට ගෙනත් දෙනවා නෝන්ලා ඕඩර් එක දුන්න හැටි. ගෙනත් දෙනවා DP කම්පැනිය. ඔව්. DP කියන්නේ දුන්න පැන්න. දුන්න පැන්න. යකෝ මාර වැඩක් මේක දුන්න පැන්න වෙන්නේ කොහොමද? නෑ නෝන්ලා ඕඩර් එක දෙනවා. අපි බඩු ගෙනත් දෙනවා. සාලේ මැද්ද තියෙනවා. තිබ්බ හැටිය දුන්න පැන්න. ඒ මොකද බැරි වෙලාවත් නෝනලා කතා කළොත් මල්ලි නිකන් හිත ගිහිල්ලා කතා කළොත් මල්ලි තේඩින් ඉත්තක් බීලා යන්නේ කතා කරා. බද්දින් ඉත්තක් කාලා යන්නේ ඉන්න කියලා. එතකොට නෝනලාටනේ පාඩුව. ඒකින්ද අපි දුන්න පැන්න. නෝනා මොකද මේ දැන් මේ ගෙදර නෝනා විතරද ඉන්නේ? ඔව් දැනට මම විතරයි ඉන්නේ මහත්තයා නෑ. මහත්තයා නැද්ද? දැන් නැද්ද? නෑ වැඩට ගිහිල්ලා. අනේ එන ලොකු දෙයක්. ලොකු දෙයක්. මොකද ලොකු දෙයක්? ලොකු දෙයක් කියන්නේ මගේ වැඩේ කරගන්න ලේසි. මොකද වැඩේ? ඇයි වැඩේ කියන්නේ ඉතින් මට ඕඩර් එක ගන්න පුළුවන්. අම්මා පාල්ලා ගෙදර මිනිස්සු ඉන්නව නේද? ස්වාමි පුරුෂයෝ ඉන්නවනේ. අපේ බිස්නස් එක කරගන්න හම්බෙන්නේ නැහැ. දන්න මගුලකුත් නැහැ, පඬිත කතා කියන නොයෙකුත් දේවල්. ඔන්න ගෑනු විතරක් ඉන්නවනම් ඕන එකක් දමල ගහලා ඇඟේ ගහලා යන්න පුළුවන්. ඒක තමයි. දැන් මහත්තයා නැහැනේ. හැබැයි නෝනා මේ එන්න. වරදවා තේරුම් ගන්න එපා. මං මෙතෙන්ට ආපු වෙලාවෙ ඉඳන් නෝනව දැක්ක වෙලාවෙ ඉඳන් මම මේක කියන්නමයි හිටියේ. මොකද්ද? නෝන වරදවා තේරුම් ගන්න නැහැ කියලා කියන්න මාව. හරි මොකද්ද කියන්නේ ඉතින් මොකද්ද? නෑ ඊට කලින් කියන්න මාව වරදවා තේරුම් ගන්න නැහැ කියලා. මම ගහනවා මම වීසි වෙන කියපන් මොකද්ද කියලා. කලබල වෙන්න එපා. නෝන කියන්නේ මල්ලි මං ඔයාව වරදවා තේරුම් ගන්න නැහැ කියලා කියන්නේ. දැන් ඔය කිව්වනේ හරි තේරුම් ගන්න නැහැ. එහෙනම් මං කියන්නද? කියන්න. ඇත්තමයි මං නෝන කියන්නේ කවන්නේ නැද්ද? කියපන් යකෝ. අනේ අර මේ ඇත්තමයි නෝන මාර
ලස්සනයි නෝනා. අන්න මේ මගේ මහසෝන ආරෝධ කරගන්න නෑ නෑ තරහ වෙන්න එපා. මම ගියේ ගෙදර කිසිම ගෙදරක හිටියේ නෑ නෝනා වගේ ලස්සන කෙනෙක්. දැන් එක එක ගෙවල් වලට ගිහලා ගෑනුන්ට ලස්සනයි කියන්න තියෙන ජොබ් එක. නෑ ඒක නෙමෙයි. මේ මගේ මහත්තයා මට ලස්සනයි කිව්වම මම තවුසි කියන්නේ ඉන්න ඕනේ නෑ. නෝනාගේ මහත්තයා නෝනාට ලස්සනයි කියලා කියනවද? ඔව් කියනවා. කොහමද කියන්නේ? ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල් මං ආස කරන මැණිකෙට නිල් කියලා කියනවා. එච්චරද කියන්නේ? ඔව්. දුර ඈත කැලියේ ගල් ගුහාව ගැන කියන්නේ නැද්ද? එහෙම කියන වෙලාවලුත් තියෙනවා. කොහොමරි මහත්තයා ලස්සනයි කියලා කියනවනම් හොඳයි. මමත් කියන්නේ හිටියේ. දැන් ඉස්සර වගේම මහත්තයා නෝනාට ලස්සනයි කියලා කියනවද? අඳින්න කලින් නම් එහෙමයි දැන් නම් ටිකක් අඩු. අන්න ඒකනේ මට තේරුණා. දැන් මහත්තයා කියන්නේ නැති එකේ නෝනා මම නෝනාට ලස්සනයි කියන එකේ මොකද්ද වැරද්ද? මේ මාව මහසෝන ආරෝධ කරගෙන දෝ බහිනවා ගෙයින් එළියට. හරි මම බිස්නස් එක කරගන්න බැරි වෙනවා. මේව කරමු නෝනා මේන කලබල වෙන්න එපා. අපි අවංකයි අපේ කම්පැනි අපිට කියලා තියෙන වැදගත් විදියට ගෙදරකට ගිහලා හැසිරෙන්න කියලා නෝනා කලබල වෙන්න එපා. දැන් ඔය ලස්සන බස්සන කතා මොකුත් නැහැ. හරිද? හරි. අපි මේ වැඩේ ආයෙ මුලින් ඉඳලා පටන් ගමු. මේ වැඩේ ආයෙ මුලින් ඉඳලා පටන් ගමු. මුලින් ඉඳලා පටන් ගමු. ඔව් මේමයි. මං ආපහු ගේට්ටුව ළඟට යනවා. එකපාරක් සීඩුව නාද කරනවා. මම එනවා නෝනාත් ගේ ඇතුළේ ඉඳලා එන්නේ. ඔන්න මුලින් ඉඳලා ඈ. ඉක්මනට එන්න. හරි යා. මට වැඩ තියෙනවා. ට්‍රින්. ගෙදර කවුද? ගෙදර ඉන්නවා. මේ ගෑණිගේ කත මුස්පේන්තු මම උදේට මුලිච්චුණා මම කැඳවත් හම්බෙන්නේ නැහැ. හැටි විතර ගෑණි හරියට මේ ලොරියකට හුවෙච්ච කජුලෙල්ලක් වගේ. ඔබකින් පොලොස් කෝට්ටරුව කියන ඒවා. අනේ අම්මා මම උඹට ගහනවා. ඔන්න බලන්න මේ ගෑණිට ඉස්සෙල්ලා මං ලස්සනයි කියලා කිව්වා. යකෝ එතකොටත් මාව කන්න පන්න ගත්තා. දැන් මේ අවලස්සනයි කියනවා. එතකොටත් කන්න පයින්නවා. හරි ඒක නම් සාධාරණයි කියමුකෝ. ලස්සනයි කියනකොට ගෑණියෙක් මෙහෙම කඩාපනින එක. මාත්‍රුනේ ඕගොල්ලන්ගේ නෝනලත් එහෙමද? මෙන්න මෙහෙමයි. අනේ